හෙලෝ හායි කොහොමද ඉතින් ඕගොල්ලොන්ට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලමුද කොහෙද යන්නේ කියලා. දැක්ක නේද මල්ලි ආයක් මම මේ කොරියාවේ ආසම මල් බලන්න. ඒ තරම්ගේ මල් මාරම ලස්සනයි, හරියට චිත්‍රයක් දිහා අපි බලන් ඉන්නවා වගේ. හරි. අපි දැන් බලමුකෝ අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා. මෙතන මේ හදලා තියෙන්නේ පොඩි ළමයින්ට ආස හිතන විදිහට හරියට කාටුන් චරිත කතාවක් තමයි ගොඩනගලා තියෙන්නේ. ඇත්තටම ඉතින් හරිම ලස්සනයි මේක ඇතුළ ගල් ගුහාවකින් වගේ යන්න තියෙන්නේ. ඒ හැමතැනම මේ විදිහට කාටුන් චරිත වගේ නිරූපණය කරන විදිහට ලස්සනට හදලා තියෙනවා. අපේ බබා හරි ආසාවෙන් මේවා බලාගෙන ගියා.
ඔන්න ඉතින් අපි හරියට කාටුන් එකක් බැලුවා වගේ අපි එළියට ආව. ඔන්න බලන්නකො දැන් මේක. අපේ හස්බන්ඩ් තමා ඔය නැවක වගේ යන්නේ. මාත් ඕකේ ගිහින් තියෙනවා. මං ගෝ අද දැන් ඔයා ගිහිල්ලා බලන්නකො. ඔය අත්දැකීම ඔයාටත් ගන්න පුළුවන් නේ කියලා. මෙයා කියනවා ටිකක් ගියාට පස්සේ බය හිතුණලු මේක ගැලවිලා වැටෙයි කියලා. එයාත් ඔය බය නෑ කිව්වට මං වගේ බය වෙලා වගේ තමයි ඉන්නේ. මං නම් හිතාගත්ත පළවෙනි පාර මොකේ යද්දී ආයෙ නම් යන්නේ නෑ කියලා. ඒ තරමට ඔකට ගියාට පස්සේ තමයි අපිට බය හිතෙන්නේ. හරි දැන් ඉතින් අපි ඔතන බබාවත් අර පුංචි කෝච්චි එහෙම යවලා ඔතන චුට්ටක් විනෝද වෙලා දැන් ගියා ඩයිනෝසර්ලා බලන්න. බලන්නකො මේ කට්ටිය හදලා තියෙන විදිය. මේ කට්ටිය දැක්කහම නම් හිතනවා අම්මෝ ඒ කාලේ මේගොල්ලෝ වගේ කට්ටිය ඉන්නේ නැති නේද කියලා. අපේ බබා ඉතින් මේවා දිහා ආසාවෙන් බලන් හිටියා. සමහර කොරියන් බබාලා නම් මේගොල්ලෝ දැක්කහම දැකලා කෑ ගහනවා බයට. මේ තියෙන්නේ ඩයිනෝසර් පාක් එක ඇතුලේ තියෙන කැන්ටින් එකක්. අපිට මේකෙන් කොරියන් කෑම කන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි දැන් මේ ගියේ මල් පාරාදිසයක් බලන්න. බලන්නකො ලස්සන. මේ මල් නම් ලංකාවෙත් තියෙනව නේද? ඒ මල් ගොඩාක් මේ පාක් එකේ හදලා තියෙනවා. හරිම ලස්සනයි. අපිව දැන් මේ වාහනයකින් එකයි යන්නේ මේගොල්ලෝ.
මේ පාක් එකේ අයිනෙම තියෙන කලපුව වටේ මේ වගේ වාහන ගොඩක් මේ පාක් එක ඇතුලේ කට්ටියට යන්න අපිට ටිකට් දාලා තියෙනවා. අපිට ටිකට් අරගෙන මේ වාහනේ නැගලා යන්න පුළුවන්. ඉතින් අපට පරිසරය හරි ලස්සනයි. කලපුව අයිනේ ඒ දේවල් බලා අපිට යන්න පුළුවන්. ඒකත් ඉතින් 아무තු අත්දැකීමක් තමයි. හරිම ලස්සනයි. ගොඩක් කට්ටිය ඒ වාහනවල යනවා. ඉතින් අපි උදේ ඉඳන් මේ ලස්සන හැමතැනම බැලුවානේ. දැන් ඉතින් රෑ වේගනත් එනවා. දැන් ඉතින් ගෙදර යන්නත් ඕනි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ලස්සන තැනක අපි හම්බෙමු. එතකන් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.